ඕස්ට්‍රේලියාවේ දකුණු සහ ගෙනිකොන දිග ප්‍රදේශවල ජනතාවට කලකුණ දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. දැඩි සුළං සහ කුඩාටු තත්ත්වයක් සඳහා සූදානම් විය යුතු බවටයි එමකින් දැනුම් දී ඇත්තේ. මෙම කාලගුණ තත්ත්වය මේ වන විටත් දැඩි සුළං සමග වික්ටෝරියාව සහ නිව් සවුත් වේල්ස් වෙතත් ගමන් කරමින් පවතින බව BOM පෙන්වා දෙනවා. පැයට කිලෝමිටර් 90 සිට 110 දක්වා පවතින සුළංවල වේගය ඇතැම් ප්‍රදේශවල කිලෝමිටර් 120 130 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යාඥයින් සඳහන් කරන්නේ. විශේෂයෙන් වික්ටෝරියාවේ කේප් ඔට්වේ සිට දකුණු ඔස්ට්‍රේලියාවේ රොබ් දක්වා වෙරළ තීරයේ දැඩි සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් විදුලි සැපීම බිඳවැටීම, ගස් වැටීම, දේපළ සහ වාහනවලට හානිවීමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. ඒ අනුව විදුලි රැහැන් සහ ගස් ඇට නැවතීමෙන් වළකින ලෙස සහ දේපළ ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙන අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනවලට අවධානය යොමු කරන ලෙස තන්වා තිබෙනවා.